නුවණක්කාර කාක්කා. දහවල් වෙලාව නිසා ඉරමාමගේ අවුව ගොඩක් සැරට තිබුණා. දුර අහසේ පියාඹමින් හිටපු කාක්කෙක්ට වතුර තිබහා වුණා. ගම ගෙදරක පිළිකන්නක තිබුණා කලයක්. ඒත් වතුර නම් තිබුණේ අඩිය ටිකක්. කොහොමද දැන් වතුර බොන්නේ? කාක්කා කල්පනා කළා. වටපිට බලද්දී පැත්තක තිබුණු ගල් කැට ගොඩක් දැක්කා. එකින් එක හොටෙන් අල්ලන් ඇවිත් කලය ඇතුළට දැම්මා. කලයට ගල් කැට පිරෙද්දී වතුර ටිකෙන් ටික උඩට ආවා. බඩ පිරෙන්න වතුර බීපු නුවණක්කාර කාක්කා සතුටින් පියඹා ගියා.